ආයුබෝවන් විශ්වය කියන්නේ නිමක් නැති අභිරහස් පිරුණු තැනක්. ඒ අභිරහස් අතරින්ම ලස්සනම දේ තමයි රැයහසේ අපි දකින තරු. ඔබ දන්නවාද? මේ හැම තරුවකටම අපිට වගේම උපතක්, තාරුණ්‍යයක් සහ මරණයක් තියෙනවා කියලා. අපි මේ වීඩියෝ එකෙන් අභ්‍යවකාශයේ තියෙන දූවිලි අංශුවක් කොහොමද දැවැන්ත සූර්යාවක් බවට පත් වෙන්නේ කියලා ඉගෙන ගනිමු. තරුවක උපත ආරම්භ වෙන්නේ නොබියුලාව කියන තැනින්. මේවා අභ්‍යවකාශයේ තියෙන මහා පරිමාණ හයිඩ්‍රජන් වායුව සහ දූවිලි වලාකුළු වලින් සමන්විත වෙනවා. මේවා කොච්චර විශාලද කිව්වොත් ආලෝක වර්ෂ 100 ගණනක් පුරා විහිදලා තියෙන්න පුළුවන්. නොබියුලාව ඇතුලේ තියෙන වායු සහ දූවිලි අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකතු වෙන්න පටන් ගන්නවා. මේක හරියට විශාල වායු කරකැවිල්ලක් වගේ දැක ගන්න පුළුවන්. ප්‍රොටෝ ස්ටාර් අවධිය. දැන් මේ වලාකුළු මැද කොටස තදින් හැකිලෙමින් රත් වෙන පටන් ගන්නවා. මේ අවධියේ අපි මේකට කියන්නේ ප්‍රොටෝ ස්ටාර් එකක් කියලා. මෙය තවමත් නියම තරුවක් නෙවෙයි. මෙය ගුරුත්වාකර්ෂණය නිසා තවත් දූවිලි Taman වෙත ඇද ගැනීම සිදු කර ගන්නවා. මේ නිසා ඇතුළත පීඩනය සහ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනවා. මේක හරියට මහා පිපිරීමකට ලෑස්ති වන පීඩන උණුතුණක් ලෙස හඳුනා ගන්න පුළුවන්. න්‍යෂ්ටිකී වීලනය හෙවත් තරුවක උපත. උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15 සීමාව පසු කරපු ගම විශ්වයේ තියෙන බලවත්ම ක්‍රියාවලිය ආරම්භ වීමට පටන් ගන්නවා. මේක තමයි න්‍යෂ්ටික වීලනය. මෙතනදී හයිඩ්‍රජන් පරමාණු එකතු වෙලා හීලියම් නිර්මාණය වීමට පටන් ගන්නවා. මේත් එක්කම දැවැන්ත ශක්තියක් ආලෝකයේ විදියට පිටවෙන්නට පටන් ගන්නවා. අන්න ඒ මොහොත තමයි තාරකාවක් නිල වශයෙන් උපත ලැබීම සිදු වෙන්නේ. දැන් ගුරුත්වාකර්ෂණය ඇතුළට අදින බලයයි ශක්තියෙන් පිටතට තල්ලු කරන බලයයි සමතුලිත වෙලා තරුව ස්ථාවරත්වයට පත්වීම සිදු වෙනවා. අපේ සූර්යයාත් මේ වගේම උපන් තරුවක් තමයි. දැන් එය ජීවිත කාලයෙන් අඩක් ගෙවලා තමයි තියෙන්නේ. මේ විදිහට උපදින හැම තරුවක්ම කවදා හරි මිය යෑමට ලක් වෙනවා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. මේ වීඩියෝවට කැමති නම් ලයික් කරන්න, තාරකා විද්‍යාවට කැමති නම් යාළුවන්ට ෂෙයා කරන්න, අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.